ආයිබෝවන් දිල්කෝ ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද ඉතින් අපි ඔයාලට ගේන්න යන්නේ අපේ දින 7ක තායිලන්ඩ් පතාය බැංකොක් ටුවර් එකේ 4 වෙනි දවස ගැන සේරම විස්තර. අද ඉතින් තවත් විශේෂ දවසක්. මොකද අද අපි ඔයාලව එක්කන් යන්නේ හැමෝගෙම සිහිනයක් වඳු ඩ්‍රීම් වර්ල්ඩ් හා ස්නෝ ටවුන් ටුවර් එක. ඔයාලගේ ජීවිතවලට කවමදාවත් අමතක නොවන අත්දැකීමක් වෙන එක නම් නොඅනුමානයි. කුඩා ළමයින්ට, තරුණ අයට, වැඩිහිටියන්ටත් හිතේ හැටියට සතුටු වෙන්න ජීවිතයට ගොඩක් අත්දැකීම් එකතු කරගන්න පුළුවන් තැනක් තමයි මේ ඩ්‍රීම් වර්ල්ඩ් ස්නෝ ටවුන් ටුවර් එක කියන්නේ. ඔයාලට මතක ඇතිනේ ඊයේ දවසේ අපි ගිය ලස්සන තැන් ටික. ඊයේ උදේන්ම හොටෙල් බුෆේ එකෙන්ම බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන අපි අපේ පතාය හොටෙල් එකට සමුදීලා බැංකොක් නගරයට එන අතරතුර මුලින්ම ඔයාලව අපි එක්කගෙන ගියේ හැමෝම ආස කරන අන්ඩර්වෝටර් සී ලයිෆ් එක බලන්න. ඊට පස්සේ කෙලින්ම අපි ගියේ මැඩම් තූසෝඩ් වැක්ස් මියුසියම් එක බලන්න. ඒ සුන්දර අත්දැකීමනුත් පස්සේ අපි බැංකොක් නගරය තුළම පිහිටි අපේ බැංකොක් තරු පන්තිය හොටෙල් එකට චෙකින් වෙලා ටික වෙලාවක් නිදහසේ ඉඳලා හවස් වරුවේ අපි ගියේ ජීවිතයට අමතක නොවන චාරිකාවක් වන නැටුම් ගැයුම් වලින් පිරුණු ඩාහුපාරයා ඩිනර් ක්‍රූස් නැවේ VIP ඉන්ටර්නැෂනල් ඩිනර් ක්‍රූස් එකක්. අපි ඔබේ දිල් කොයි සදා ඉතින් ඒ වගේම ලස්සන දවසක් තමයි දිල්කෝ ට්‍රැවල්ස් අපේ දින 7ක තායිලන්ඩ් පතාය බැංකොක් ටුවර් එකේ 4 වෙනි දවස කියන්නෙත්. අද අපි මුලින්ම කරන්නේ අපේ බැංකොක් තරු පන්තිය හොටෙල් එකේ බුෆේ එකෙන්ම උදෑසන ආහාරය ගන්න එක. බලන්නකෝ අපේ අය එක එක ජාතිය රස කෑම ගොඩක් පිරුණු මේ බුෆේ එක රස විඳින විදිය. හැමෝම කාලා එහෙම ලෑස්තුනාට පස්සේ අපිටම වෙන්වුණු වෑන් වල නැගලා අපි මේ පිටත් වෙන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එක බලා. උදේ හා හවස් කාලය කියන්නේ බැංකොක් නගරේ ලොකු ට්‍රැෆික් එකක් තියෙන වෙලාව. ඒ හේතුව නිසාම තමයි අපිට ලාභදායී බස් පාවිච්චි නොකර අපි මේ වගේ සැප පහසු ලක්සරි වෑන් රථම අපේ සංචාරයට යොදාගන්නේ. මොකද එතකොට අපිට පුළුවන් ෂෝට්ස් කට් යොදාගෙන ට්‍රැෆික් මග ඇරලා අපේ ගමන ඉක්මනින් යන්න. ඔන්න දැන් අපි මේ ටික ලං වෙන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එක වෙත. ඩ්‍රීම් වර්ල්ඩ් එකට ඇතුළු වෙන්න කලින් හැමෝම ෆොටෝ එකක් ගහන්න ආසතනක් තමයි මෙතන. හැමෝම ෆොටෝස් වීඩියෝස් එහෙම අරගෙන ඉවරුණාට පස්සේ අපි දැන් මේ යන්න හදන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එක ඇතුළට. ඇතුළු වෙලා ටික දුරක් යනකොට අපිට මේ වගේ ලස්සන ෆොටෝ ලොකේෂන්ස් බලා ගන්න පුළුවන්. පේනව නේද? අපේ අය ජීවිතයට මතකයන් ගොඩක් එකතු කරගන්න විදිය. ඔන්න අපිට හම්බෙන මුල්ම ඇක්ටිවිටි එක තමයි කේබල් කාර් එක. අපි කිව්වනේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ තියෙන ගොඩක් දේවල් වයස් ભેදයක් නැතුව ඕනම කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් කියලා. බලන්නකෝ අපේ සතුටු වෙන විදිහ. අපිට මේ වීඩියෝ එකෙන් සේරම ඇක්ටිවිටීස් පෙන්වන්න බැරි වුණත් අපි ගොඩක් දේවල් ඔයාලට මේ වීඩියෝ එකෙන් පෙන්වන්නම්. ඔයාලා අපේ සතුටු වෙනවා බලනකම් මම කියන්නම්කෝ ඔයාලට ඩ්‍රීම් වර්ල්ඩ් එක ගැන පොඩි විස්තරයක් අපි ඔයාලට ලබා දෙන ඩ්‍රීම් වර්ල්ඩ් සුපර් වීසා ටිකට් එක ගැන විස්තරයක්. ඩ්‍රීම් වර්ල්ඩ් කියන්නේ ඇත්තටම අක්කර 70ක් පුරා පැතිරුණු තීම් පාක් එකක්. මේක ඇතුලේ අපිට කරන්න පුළුවන් ක්‍රියාකාරකම් 42ක් තියෙනවා. ඔයාලට දැනගන්නත් එක්ක අපි කිහිපයක් කියන්නම්කෝ. කේබල් කාර්, රැප්ටර්, රෝලර් කෝස්ටර්, 4D සිනමා, ඒලියන් පාක්, බම්ප් කාර්, ගෝ කාට්, බම්ප් බෝට්, ටොනාඩෝ, මේ වගේ එකී මෙකී නොකී ගොඩක් දේවල් වලට ඔයාලට ඩ්‍රීම් වර්ල්ඩ් එකේදී සහභාගී වෙන්න පුළුවන්. ඒ විතරක්ද හැමෝම ජීවිතයට එක සැරයක් හරි යන්න ආස ස්නෝ ටවුන් එක තියෙන්නේ මේ ඩ්‍රීම් වර්ල්ඩ් එක ඇතුළෙම තමයි. ඩ්‍රීම් වර්ල්ඩ් එකේ විවිධ මිල ගණන් යටතේ එක එක ටිකට් තියෙනවා. සංචාරක ආයතනයකට පුළුවන් ඕනේ නම් ඩ්‍රීම් වර්ල්ඩ් ටුවර් එකක් කියලා ඇක්ටිවිටීස් කිහිපයක් විතරක් ඇතුළත්
ටිකට් එකක් ඔබට ලබා දෙන්න. දිල්කෝ ට්‍රැවල්ස් අපි නම් ඔයාලට ලබා දෙන්නේ එසේ මෙසේ ටිකට් එකක් නෙමෙයි. අපි ඔයාලට ලබා දෙන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් සුපර් වීසා කියන ටිකට් එක. ඔයාලට මේ ඩ්‍රීම් වර්ල්ඩ් සුපර් වීසා ටිකට් එකෙන් ඩ්‍රීම් වර්ල්ඩ් එකේ තියෙන ඇක්ටිවිටීස් 42ටම ඕන තරම් වාරයක් සහභාගී වෙන්න පුළුවන්. ඇත්තටම සුපර් වීසා ටිකට් එක කියන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ තියෙන මිල අධිකම හා තියෙන හොඳම ටිකට් එක. ඔයාලා දන්නවනේ දිල්කෝ ට්‍රැවල්ස් ප්‍රයිවට් ලිමිටඩ් අපි ඔයාලට දෙන්නේ හොඳම දේවල් විතරයි. පේනවා නේද අපේ අය කොච්චර සතුටින් මේ ක්‍රියාකාරකම් වල යෙදෙනවද කියලා. ඔන්න ඉතින් දන්නෙම නැතුව ලංචකටත් වෙලාව ඇවිත්. ඩ්‍රීම් වර්ල්ඩ් එකේ අපිට දිවාහාරය ගන්න පුළුවන් රෙස්ටුරන්ට් කිහිපයක් තියෙනවා. ඒත් අපි ඔයාලට ලංචක දෙන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එකේ තියෙන හොඳම රෙස්ටුරන්ට් එකෙන්. බලන්නකෝ මෙතන බුෆේ එකේ ලොකු එක එක විදියට හදපු එක එක රටවල් වල කෑම ගොඩක් තියෙනවා. ඉතින් බලන්නකෝ අපේ අය සතුටෙන් මේ ලංචක එන්ජොයි කරන විදිහ. ඔන්න ඊළඟට අපි ඔයාලව එක්කන් යන්නේ ඔයාලා ආසම තැනකට. ඒ තමයි ස්නෝ ටවුන් එක. අපි ඔයාලට දෙන සුපර් වීසා ටිකට් එකට ඔයාලට නොමිලේම ස්නෝ ටවුන් එකට ඕන වෙන ජැකට්, බූට් වගේ දේවල් ලැබෙනවා. අපි හැමෝම මේ විදිහට ලෑස්ති වෙලා මේ ඇතුල් වෙන්න හදන්නේ හැමෝම ආදරය කරන හිම වලින් හැදුන සීතල රටක අත්දැකීම අපිට ලබා දෙන ස්නෝ ටවුන් වෙත. ඒ විතරක් නෙමෙයි සීතල රටවල් වල තියෙන මේ වගේ හිම ක්‍රීඩාත් මෙතන කරන්න පුළුවන්. ටික වෙලාවක් අපි ස්නෝ ටවුන් එක ඇතුළේ සතුටු වෙලා දැන් මේ හදන්නේ ස්නෝ ටවුන් එකෙන් එළියට එන්න. ඔන්න දැන් අපි කියන්න යන්නේ ඔයාලා තවත් සංචාරක ආයතනයක් සමග අපිව සංසන්දනය කරනවා නම් ඔයාලා හිතන්න ඕන තවත් දෙයක් ගැන. වාහනවලට වෙයිටින් ගෙවන්න වෙන නිසා ස්නෝ ටවුන් එකෙන් එළියට ආව ගමන් ඇතැම් සංචාරක ආයතන වගේ අපි ඔයාලව දවල් 2 වෙනකොට ඩ්‍රීම් වර්ල්ඩ් එකෙන් එළියට අරන් හොටෙල් එකට එක්කන් යන්නේ. අපි ඔයාලට තවත් වෙලාව දෙනවා ඩ්‍රීම් වර්ල්ඩ් එක ඇතුලේ ඔයාලා කැමති තවත් ඇක්ටිවිටීස් කරන්න. මොකද අපි දන්නවා ඔයාලා ඒ ඇක්ටිවිටීස් කරන්න කොච්චර ආසද කියලා. දිල්කෝ ට්‍රැවල්ස් අපි ආයතනයක් විදිහට අපිත් එක්ක සංචාරය කරන අයගේ සතුට ගැන ගොඩක් හිතනවා. ඇත්තම කියනවා නම් අපි තමයි සංචාරක ආයතන අතරින් වැඩිම වෙලාවක් ඔයාලට ඩ්‍රීම් වර්ල්ඩ් අත්දැකීම ලබා දෙන ආයතනය. අපි සාමාන්‍යයෙන් හවස 3:30 පමණ වෙනකන් ඩ්‍රීම් වර්ල්ඩ් එකේ ඔයාලට සතුටු වෙන්න දෙනවා. තායිලන්ඩ් ටුවර් එකක් යන්න හිතන් ඉන්න ඔයාලා දැනගන්නම ඕන දේවල් තමයි මේවා. ඩ්‍රීම් වර්ල්ඩ් ගියාට මදි. ඩ්‍රීම් වර්ල්ඩ් එක විඳින්න වෙලාවක් තියෙන්න ඕනේ. ඩ්‍රීම් වර්ල්ඩ් එක ඇතුලේ ගොඩාක් වෙලා සතුටු වෙලා හවස 3:30 වගේ වෙනකොට අපි හැමෝම එළියට ඇවිත් නැවත මේ පිටත් වෙන්නේ අපේ බැංකොක් තරුපන්තියේ හොටෙල් එක වෙත. අපි හැමෝම හොටෙල් එකට ආවට පස්සේ අපේ අද දවසේ වැඩ ඉවර වෙනවා. ඒත් ඔයාලට පුළුවන් බැංකොක් නගරයේ අත්දැකීම විඳින්න. ලංකාවේ ඉඳන්ම ඔයාලත් එක්ක යන අපේ සංචාරක කළමනාකරුගෙන් ඔයාලට ඕනම දෙයක් අහලා දැනගන්න පුළුවන්. ඒක නිසා ඔයාලට පුළුවන් නිදහසේ හිතේ බයක් නැතුව බැංකොක් නගරය විඳින්න. ඔයාලා දැක්කනේ අපේ දින 7ක තායිලන්ඩ් පතාය බැංකොක් ටුවර් එකේ
4වෙනි දවස කියන්නේ ගොඩක් ලස්සන දවසක්. අපි මේ සංචාරයේදී අපේ සංචාරකයන්ට හොඳම දේවල් ලබා දීලා එයාලව ගොඩක් පරිස්සම් කරනවා. අපි දන්නවා ඔයාලා අපිත් එක්ක එකතු වෙලා මේ වගේ සංචාරයක් එන්නේ වසර 10ක අපේ දිල්පෝසන්නාමය ඔබගේ හදවතේ ඇති කරලා තියෙන විශ්වාසය මත කියලා. අපි ඒ විශ්වාසය එදත් අදත් මෙන් හෙටත් අනිවාර්යෙන් රකිනවා. අපි ලංකාවේදී ඔබට පොරොන්දු වෙන දේවල් තායිලන්තයේදීත් ඔබට ලබා දෙන්න නිසා තමයි අපිට පුළුවන් වෙලා තියෙන්නේ මේ වගේ වීඩියෝ මාලාවක් ඔබට ගේන්න. එහෙනම් අපේ දින 7ක තායිලන්ත පතායා බැංකොක් ටුවර් එකේ 4 වෙනි දවසත් ගෙවිලා ඉවරයි. ඔයාලටත් පුළුවන් ඔයාලගේ ආදරණීයන් එක්ක එකතු වෙලා මේ වගේ ටුවර් එකක් දිල්පෝ ට්‍රැවල්ස් අපිත් එක්ක යන්න. එහෙනම් අදම අමතන්න 076 444 333 5 හෝ 0777 63 95 088. එහෙම නැත්නම් 076 444 333 5 අංකයට WhatsApp පණිවිඩයක් ලබා දෙන්න. තවදුරටත් වැඩිදුර විස්තර සඳහා අපගේ Facebook පිටුව, YouTube නාලිකාව හා TikTok පිටුවට පිවිසෙන්න. 5 වෙනි දවස කියන්නේ අපේ සංචාරයේ ලස්සනම දවසක්. හැමෝම ආස කරන සෆාරි වර්ල්ඩ් හා මැරීන් පාක් ටුවර් එක තියෙන්නේ හෙට. සෆාරි වර්ල්ඩ් කියන්නේ අක්කර 200කටත් වඩා ලොකු එලිමහන් සූ එකක්. අපි ඔයාලව ඒ සූ එක වටේ ලොකු රවුමක් එක්කන් යනවා. ඊට පස්සේ අපි යනවා මෙරින් පාක් එකට. මෙරින් පාක් එකේ ඩොල්ෆින් ෂෝ එකයි, එලිෆන්ට් ෂෝ එකයි, ඔරංගුටන් ෂෝ එකයි, ස්පයිසි ඇක්ෂන් වෝ ෂෝ එකයි, සීලයන් ෂෝ එකයි කියන ෂෝස් 5ම අපි ඔයාලට පෙන්නනවා. ඒ දවසත් ගොඩක් ලස්සන දවසක්. එහෙමනම් ඒ වීඩියෝ එකනුත් ඔයගොල්ලෝ හම්බෙන්න එනකන් ඔයාලා හැමෝටම ආයිබෝවන්. අපි ඔබේ දිල් කොයි සදා